ආයුබෝවන් වල හැමෝටම. ඉතින් ඔන්න හුඟ කාලයකට පස්සේ තවත් ලස්සන වීඩියෝ එකක් මම ඔයාලා වෙනුවෙන් අරන් ආවෙලා තියෙනවා. ඉතින් තවත් ලස්සන කැබ් රයිඩ් එකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් හුඟ කාලෙකින් මට ඇත්තටම වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න බැරුව ගියා. මේ වීඩියෝ දර්ශන පටිගත කරලත් ගොඩක් කල්. ඉතින් ඒ වුණත් තියෙන කාල වේලාව මදිකම නිසා ඇත්තටම මට වීඩියෝ හදාගන්න යන වෙලාව වෙන් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වුණාට කොහොම හරි කරලා ඔන්න මේ වීඩියෝ එක අරන් ආවිලා තියෙනවා. ඉතින් මම දැන් අනුරාධපුර වෙනකන් කලින් කැබ් රයිඩ්ස් වල අරගෙන ආවා. දැන් අනුරාධපුරෙන් එහාට තමයි මේ කැබ් රයිඩ් එක අපි යන්නේ. ඉතින් අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරේ වෙනකම්ම කැබ් රයිඩ් එකේ වීඩියෝස් තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම එකපාර දාන්න බැරි නිසා අධීර වශයෙන් තමයි දාන්නේ. ඉතින් මේ පාර්ට් 1 ඒ කියන්නේ පළමු කොටස විදිහට මම අනුරාධපුරේ මැදවච්චිය කොටස තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඊළඟට මැදවච්චිය වවුනියාව, ඊට පස්සේ වවුනියාව කිලිනොච්චිය යාපනය කංකසන්තුර කියලා මේ වගේ අධීර 5ක් යටතේ තමයි මම වීඩියෝ ටික ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පළවෙනි කොටස නම් පටන් ගමු. අනුරාධපුරෙන් දුම්රිය පටන් ගත්තා. වෙනදා වගේම මගේ ප්‍රියතම දුම්රිය නගරාන්තර ශීඝ්‍රාමි දුම්රිය කංකසන්තුරේ කොළඹ ගල්කිස්ස සිට එන නගරාන්තර ශීඝ්‍රාමි දුම්රිය අංක 40/21 දරන. ඉතින් මේ තියෙන මිහින්තලේ හන්දිය දුම්රිය ස්ථානය. මෙතනින් තමයි මිහින්තලයට දුම්රිය ගමන් කරන්නේ. ඉතින් ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් මේක නගරාන්තර ශීඝ්‍රාමි දුම්රියක් නවත්තන්නේ නැහැ. ඉතින් අපි ඔහොම යන් ඉස්සරහට බලාගෙන අපිට ගොඩක් ලස්සන දේවල් බලාගෙන මේ ගමන රස විඳින්න පුළුවන් වෙයි. ඉතින් අනුරාධපුරෙන් එහාටත් මේ පාර හරිම ලස්සනයි. ඉතින් කෙත්වතු මැද්දෙන් කැලෑව මැද්දෙන් යන මේ ගමන බොහොම සුන්දර ගමනක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලන් හිටියොත් ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන ලස්සන හොඳටම බලා ගන්න පුළුවන් වෙයි. මොකද සාමාන්‍යයෙන් ඔයාලට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මෙහෙම බලන්න. ඉතින් කවදා හරි ඔයාලා යාපනයේ හරි කංකසන්තුරේ හරි යනවා නම් මේ අපට වටපිටාව බලද්දි ඔයාලට මතක් වෙයි මේක ඔයාලා ඉස්සරහට බලන් හිටියාම මේක කොච්චර ලස්සනද කියන එක. ඉතින් අපි ඔහොම යන් ඉස්සරහට දිගටම වටපිට බලාගෙන මම විස්තරත් ඔයාලට කියන්නම්. පහුවෙන ස්ටේෂන්ස් එහෙම මොනවද කියලා. එතකොට විශේෂ මොන හරි ප්‍රදේශ තියෙනවා නම් ඒව ගැන පොඩි විස්තරයකුත් මම කරන්නම්. ඉතින් අපි දිගටම මේ කැබ් රයිඩ් එක ඉස්සරහට යන් බලාගෙන ඉතින් කොළඹ ඉඳන් යාපනයේ යන්න කංකසන්තුර යන්න හිතන් ඉන්න ඔයාලට සාමාන්‍යයෙන් ට්‍රේන්ස් 3ක් තියෙන ප්‍රධාන. ඉතින් එකක් තමයි මේ කංකසන්තුර යන මේ නගරාන්තර ශීඝ්‍රාමි දුම්රිය. මේක සුඛෝපභෝගී දුම්රියක්. ඒ කියන්නේ මේකේ පෙට්ටි 10ක් තියෙන. පෙට්ටි 10ම පළමු පන්තියේ මැද ඉගෙන ෆස්ට් ක්ලාස් තමයි තියෙන සම්පූර්ණ වායු සමීකරණය කරලා තියෙන මේ දුම්රිය. ඊට අමතරව ඔයාලට ඊළඟට තියෙනවා යාල්දේවි දුම්රිය. ඒකේ සාමාන්‍ය මගින්ටත් ගමන් කරන්න පුළුවන්. සාමාන්‍ය අංක 2 3 කියන පෙට්ටි තියෙනවා. ඊට අමතරව ආසන වෙන් කරලා යන පෙට්ටිත් තියෙනවා. ඊට අමතරව වලට රැයට යනවා නම් රාත්‍රී තැපැල් දුම්රිය තියෙනවා. යාපනයේ සහ කංකසන්තුරේ යන ඒ දුම්රියත් සාමාන්‍ය ප්‍රවේශපත් සහ කලින් ආසන වෙන් කරගත්ත ප්‍රවේශපත් සහිත මගින්ට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ දුම්රිය නම් මම මේ දැන් ගමන් කරන දුම්රිය නම් සම්පූර්ණ සුඛෝපභෝගී දුම්රියක්. ඉතින් අනිවාර්යයෙන්ම කලින් ආසන වෙන් කරගත්ත අයට පමණයි මේ දුම්රිය ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වෙලේට මේ දුම්රිය ධාවනය වෙන වෙලේට මේ දුම්රියට ටිකට් පතක් කරන් නගින්න බෑ. ඉතින් ඔයාලා මේ දුම්රිය යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කලින් ආසන වෙන් කරගන්න. ඉතින් මම නම් දකින විදිහට ඇත්තටම යාපනයේ කංකසන්තුරේ යන කෙනෙක්ට හොඳම දුම්රිය තමයි මේ නගරාන්තර ශීඝ්‍රාමි දුම්රිය. මොකද බොහොම වේගවත් ගමනක් තියෙන්නේ මෙයාට. ඉතින් ඒ වගේම බොහොම සුව පහසුයි, සැප පහසුවෙන් තමන් ගමනාන්තය වෙත ළඟා වෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මේ එකපාරක් හරි ගිහිල්ලා බලන්න කියලා කංකසන්තුර යාපනයේ යනවනම් මේ නගරාන්තර ශීඝ්‍රාමි දුම්රිය ගිහිල්ලා බලන්න. ඒ වෙනස වලට අත්විඳ ගන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් මේ පසුපරමින් ඉන්නේ සාලියපුර කියන ප්‍රදේශය. ඔයාලට දුම්රිය ස්ථාන ඉදිරියෙන් බලා ගන්න පුළුවන් සාලියපුර දුම්රිය ස්ථානය. ඉතින් මේ දුම්රිය නගරාන්තර ශීඝ්‍රාමි දුම්රියක් නිසා මේ සාලියපුර දුම්රිය ස්ථානය නවත්වන්නේ නැහැ. මේ තියෙන දුම්රිය ස්ථානය සාලියපුර මේක නගරාන්තර ශීඝ්‍රාමි දුම්රියක් නිසා නොනවත්වාම ඉදිරියට ධාවනය වෙනවා. ඉතින් බොහොම සුන්දර දීප්තිමත් උදෑසනක්
ඔයාලට පේනවා බොහොම හිරු එළිය හොඳින් වැටලා තියෙනවා මේ කෙත් වතු වලට එහෙම. ඒ නිසා බොහොම ලස්සනට මේ දර්ශනය ඔයාලට බලා ගන්න පුළුවන් හිරු එළියත් හොඳින් තියෙන නිසා. ඉතින් මේ දුම්රිය ගැන කිව්වොත් එහෙම මේ දුම්රියේ රියදුරු මහතුන් කොළඹ සිට අනුරාධපුරයට ක්‍රියදුරු මහතෙකු සහ එක් ක්‍රිය සහායක මහතෙකුත් ඒ වගේම අනුරාධපුර සිට කංකසන්තුරේ දක්වා තවත් ක්‍රියදුරු මහතෙක් සහ ක්‍රිය සහායක මහතෙකුත් මේ ගමනට දායකත්වයේ දක්වනවා. එතකොට මේ ඒ වගේම කොළඹ ඉඳන් අනුරාධපුරයටත් දුම්රිය නියාමක උපනියාමකවරු ඒ වගේම අනුරාධපුර සිට යාපනයේ කංකසන්තුරේ දක්වත් දුම්රිය නියාමක උපනියාමකවරු සම්පූර්ණම කාර්ය මණ්ඩලේ මාරු වීමක් සිද්ධ වෙනවා. මොකද මේ කොළඹ සිට කංකසන්තුරේටම තියෙන යන වේලාව සහ දුර ප්‍රමාණය ඉතාම වැඩි නිසා තමයි ඔවුන්ට විවේකයක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩලයේ ඒ අවශ්‍ය පැය ගාන කිලෝමීටර් ගාණින් මාරු කරලා මේ දුම්රිය ධාවනය කිරීමක් කරන්නේ. මේ දුම්රිය තමයි දැනට තියෙන එකම දුම්රිය එක් දිනක් තුල එක් කෙරවලකට, ඒ කියන්නේ අපි කංකසන්තුරේ කියන්නේ අපේ ලංකාවේ එක්තරා කෙරවලක් එක දිනක් තුල කෙරවලකට ගිහිල්ලා නැවතත් කොළඹටම එන එකම දුම්රිය තමයි මේ දුම්රිය. මොකද මේ දුම්රිය මේ කට්ටලේම තමයි කංකසන්තුරේට ගිහිල්ලා එදිනම නැවතත් කොළඹ බලා ධාවනය වෙන්නේ. එතකොට මේ උදේට කොළඹ ඉඳන් අනුරාධපුරයට එන කාර්ය මණ්ඩලය නැවතත් විවේකය ලබාගෙන හවස් වරුවේ සූදානම්ෙන් ඉන්නවා මේ දුම්රියේ අනුරාධපුරයේ ඉඳලා කොළඹට අරගෙන යනකම් රාජකාරී කටයුතු කරන්න. ඉතින් කොළඹ කොටුවේ තියෙන දුම්රිය ධාවනාගාර 5ක්. ඉතින් ඒකෙන් මේ දුම්රිය අයත් වෙන්නේ HLS කියන ධාවනාගාරයට. HLS කියන්නේ හයිඩ්‍රොලික් ලොකෝමෝටිව් ෂෙඩ් කියන එක. ඉතින් හයිඩ්‍රොලික් ලොකෝමෝටිව් ෂෙඩ් HLS කියන ධාවනාගාරයෙන් තමයි මේ දුම්රිය ධාවනය වෙන්නේ. ඉතින් මේ ෂෙඩ් 5ට මේ ප්‍රධාන ධාවනාගාර 5ට දුම්රිය එන්ජින් බෙදා දීලා තියෙනවා. ඉතින් මේ S13 කියන මේ වර්ගයේ දුම්රිය ධාවනය වෙන්නේ මේ හයිඩ්‍රොලික් ලොකෝමෝටිව් කියන ෂෙඩ් එකකින්. ඉතින් මම කිව්වා මේ දුම්රිය පෙට්ටි 10ක් සහ එන්ජින් දෙකකින් සමන්විතයි. ඉතින් එන්ජින් දෙකේම බලයෙන් තමයි ධාවනය වෙන්නේ. ඉතින් උදේට ගල්කිස්සෙන් උදේ 5යි කාලට ගමන් අරබන මේ දුම්රිය කොළඹකොටුව දුම්රිය ස්ථානයට ඇවිල්ලා නැවතත් 5:45ට කොළඹකොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා උදෑසන 11:50 වන විට යාපනයට ළඟා වෙනවා. ඒ වගේම 12:15 පස්වර 12:15 වෙන විට කංකසන්තුරේටම ළඟා වෙනවා. සාමාන්‍යයෙන් පැය 6ක් විතර කාලයක් ඇතුළත කංකසන්තුරේට යන්න පුළුවන් එකම දුම්රිය තමයි මේ දුම්රිය. ඉතින් මම කිව්වාගේ බොහොම වේගවත් ගමනක් තමයි මෙයාට තියෙන්නේ. සාමාන්‍යයෙන් වේග සීමා දාලා තියෙන තැන් අනුව පැයට කිලෝමීටර් 100 හෝ ඊට වැඩි වේගකින් මේ දුම්රිය ධාවනය වෙනවා. ඉතින් මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දුම්රිය ස්ථානේ තමයි පරසන් ගහවැව. පරසන් ගහවැව කියන දුම්රිය ස්ථානේ. ඉතින් මේ පැත්ත වලට පේන වේදිකාවක් අලුතෙන් හදමින් පවතිනවා. මේක ටිකක් කාලයකට කලින් පටිගත කරපු දර්ශනයක්. දැන් නම් සමහරට වේදිකාව හදලා ඉවර ඇති. ඉතින් පරසන් ගහවැව දුම්රිය නවත්තන්නේ නැහැ. මං කියවන්නේ නගරාන්තර ශීඝ්‍රාමී දුම්රියක් මේක. මේක ආය අනුරාධපුරෙන් පස්සේ නවත්තන්න තියෙන්නේ වවුනියාවේ. ඉතින් එතකම් මේ දුම්රිය ඊතුරු කිසිම දුම්රිය ස්ථානයක නවත්වීමක් සිදු කරන්නේ නැහැ. ඔයාලට මතක ඇති මීට කාලයකට කලින් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඇවිල්ලා මේ දුම්රිය මාර්ගය විවෘත කරා මේ මහව ඕමන්තේ කොටස. ඉතින් මේ ප්‍රතිසංස්කරණය කරලා තියෙන දුම්රිය මාර්ගය. ඉතින් ඒ නිසා පාර හොඳ නිසා ඉක්මනින් දුම්රිය ගමන් කරගන්න පුළුවන් කමක් තියෙනවා. මේ තියෙන මැදගම දුම්රිය ස්ථානය. මැදගම දුම්රිය ස්ථානය තමයි මේ පහුවෙන්නේ. ඉතින් මේ දුම්රිය ස්ථානෙත් නවත්තන්නේ නැහැ. ඉතින් මැදගම දුම්රිය ස්ථානයෙන් පහුවෙලා අපි චුට්ටක් තව ඉස්සරහට යම් බලාගෙන මේ බොහොම වැදගත් තැනක් තියෙනවා ඔයාලට පෙන්වන්න.
දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න මේ ඒ තැනත් ඒ තැනට අදාළ විස්තරෙත් මම ඔයාලට කියන්නම්. අපි ඔහොම යන් බලාගෙන ඉස්සරහටම. ඔන්න ඔයාලට මම කලින් කිව්ව මේ වැදගත් ප්‍රදේශයට දැන් මේ ඇතුල් වෙන ගමන් ඉන්නේ. ඉතින් මේ ස්ථානයේ පාලම් 5ක් පිහිටලා තියෙනවා. පාලම් 5 ප්‍රදේශය කියලා කියන්නේ ඔන්න බලන්න ඔයාලට ඉස්සරහ බලා ගන්න පුළුවන්. ඒ පාලම් 5 එක ළඟ තියෙන හැටි ඇයි එහෙම පාලම් 5ක් හදලා තියෙන්නේ කියලාත් මම ඔයාලට කියන්නම්. වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් බොහොම අධික වර්ෂාව සහිත කාලවලදී අනුරාධපුරය යට වෙනවා. අනුරාධපුරේ ගොඩාක් පැති යට වෙනවා. ඉතින් මේත් එහෙම ගම් වතුරෙන් යට වෙන ප්‍රදේශයක් තමයි මේ පහු කරා යන්නේ. ඉතින් ඔයාලට මේ විශේෂත්වයක් බලා ගන්න පුළුවන්. මේ එක ළඟ පාලම් 5ක් තියෙනවා. ඔන්න මේ හම්බෙන්නේ පළවෙනි පාලම. ඔන්න බලා ගන්න පළවෙනි පාලම. ඉතින් මෙහෙම පාලම් 5ක් ළඟ හදන්න හේතුව තමයි මේ ගම් වතුර මොන හරි වතුර මේ වහිද්දී ඉක්මනට මේ ජලය ඉවත් කරගන්න තමයි මේ පාලම් 5ක් එක ළඟ හදලා තියෙන. වතුර බැස්ම ඉක්මන් කරගන්න තමයි පාලම් 5ක් හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දෙවෙනි පාලම. ඉතින් මේ හරියට කියන්නේ පාලම් 5 කියලා. පාලම් 5 ප්‍රදේශය කියලා. මේ තියෙන්නේ තුන්වෙනි පාලම. ඔන්න බලා ගන්න තුන්වෙනි පාලමත් ඔන්න අපි පහු කරා. ඔන්න ඊළඟට තියෙනවා හතරවෙනි පාලම. ඔන්න හතරවෙනි පාලමත් අපි පහු කරනවා. මේ තියෙන්නේ අවසාන පාලම පස්වෙනි පාලම. ඉතින් ඔයාලා දකින්න ඇති මේවා සාමාන්‍යයෙන් ඔයාලට දැනගන්න හම්බෙන්නේ නැහැ. ආය දවසක ඔයාලා මෙහෙම යනවා නම් බලන්න මේ මැදගම කියන ප්‍රදේශය පහුණාට පස්සේ මේ පාලම් 5 බලා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලට පේනවා ඇති අපි ඉතින් මේ කැලේ මැද්දෙන් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් පාර කොච්චර ක්ලියර්ද කොච්චර පැහැදිලිද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කොච්චර පාර පැහැදිලි වුණත් මේ ගමන් කරන රියදුරු මහතුන් බොහොම අවධානයෙන් තමයි යන්නේ. මොකද ඔවුන් දන්නවා මෙහි අලි ඉන්න ප්‍රදේශ, එතකොට හරක් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ, විවිධ සත්තු ඉන්න ප්‍රදේශ ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද මම ඔයාලට කිව්වා අනුරාධපුරයේ ඉඳන් කංකසන්තුරේට දුම්රිය අරගෙන යන්නේ වෙනම කාර්ය මණ්ඩලයක්. එතකොට අනුරාධපුර ධාවනාගාරයට අනියුක්තව සේවය කරන රියදුරු මහත්තුරු, රිය සහායක මහත්තුරු තමයි මේ ගමනට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔවුන් දන්නවා ඒ ප්‍රදේශ වලින් වෙන් කරගෙන දුම්රිය හොඳින් වේගෙන් ධාවනය කරන්න පුළුවන් ප්‍රදේශවල තමයි දුම්රිය ධාවනය කරන්නේ. ඒ වගේම වේග සීමා අඩුවෙන් තියෙන ප්‍රදේශවල ඒ විදිහටම ඔවුන් මේ දුම්රියන් ධාවනය කරනවා. මොකද මේ දුම්රිය මහත්තුරු කියන්නේත් මිනිස්සු ඒ කට්ටිය සාමාන්‍යයෙන් කවුරු කොච්චර දෝෂාරෝපණය කරත් එම සතෙක්ව කවදාකවත් හිතලා මරන්න, හිතලා හප්පන්න කවදාවත් මේ උත්සාහ කරන්නේ නැහැ. පොඩි දෙයක් දැක්කත් ඉක්මනින්ම නලාවනාදේ කරලා පොඩි සතෙක් වුණත් බේර ගන්න තමයි බලන්නේ. ඉතින් මේ ඒ නිසා හොඳ පළපුරුද්දක් තියෙන මේ රියදුරු මහතුන් සහ කාර්ය මණ්ඩලයක් තමයි මේවල මේ සේවය කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් වෙන්න තියෙන දේවල් අනතුරක් ගොඩාක් වෙලාවට අවම මට්ටමක තමයි පවතින්නේ. ඔන්න එහෙනම් අපි දැන් ළඟා වෙනවා මැදවච්චිය දුම්රිය ස්ථානයට. දුම්රිය ගමන පොඩ්ඩක් වේගය අඩු කරලා තියෙන. ඉතින් දුම්රිය ස්ථානේ වලට ඉදිරියෙන් පෙනෙයි. ඒ වගේම එක් වේදිකාව වලට බලා ගන්න පුළුවන් වෙයි. එක් වේදිකාවක නවතා ඉන්නවා මේ දුම්රිය ඉඩදීම සඳහා යාල් රාණි කියන දුම්රිය. යාල් රාණික කංකසන්තුරේ ඉඳන් අනුරාධපුරයට එක් වතාවකුත්, අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරට එක් වතාවකුත් දිනකට ධාවනය වෙනවා. ඒ දුම්රියට කියන්නේ යාල් රාණි දුම්රිය. ඉතින් ඇත්තටම මේ යාල් රාණි කියන දුම්රිය ඇත්තටම මේ උතුරේ මිනිස්සුන්ට ලොකු සේවයක් සපයන දුම්රියක්. ඇත්තටම දිනපතා වැඩට යන කට්ටිය, එතකොට මේ ස්කෝලර්
වෙනත් රැකියා විවිධ රැකියාවලට යන කට්ටිය සහ විවිධ කර්මාන්ත කරන උදවිය මේ මෙන්න මේ යාල්රාණි දුම්රිය මගින් ලොකු සේවාවක් ලබා ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉදිරියේ එක් වේදිකාවක නතර කරගෙන බලන් ඉන්නවා මේ කංකසන්තුරේ යන දුම්රියට ඉඩ දෙන්න යාල්රාණි කියන දුම්රිය. ඔයාලට ඉස්සරහින් පේන්නේ ඒ දුම්රිය තමයි. ඉතින් මගේ මේ වීඩියෝ එකේ කංකසන්තුරයට යන වීඩියෝ එකේ පළවෙනි කොටස මම ඔයාලට කිව්වා අනුරාධපුරයි මැදවච්චියටයි තමයි මම කරන්න කියලා. ඉතින් ඔන්න එහෙනම් අපි දැන් මැදවච්චියට ආවා. ඉතින් මගේ පළවෙනි කොටස මෙතන ඉවර කරන්න යන්නේ. ඉතින් දෙවෙනි කොටසත් ඉක්මනට අරන් එන්නම්. එතකන් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න අනිත් වීඩියෝසුත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. වීඩියෝ එක බලුවට හැමෝටම ගොඩාක් ස්තුතියි.